භාග සුළු කිරීමේ ගැටලුවක් ගත්තොත් මේ වගේ 4යි 2න් 1 ඍණ 5න් 3 ගුණ කිරීම 1යි 13න් 2. දැන් මෙතෙන්දී අපිට තියෙන ගණිත කර්ම ගත්තොත් එහෙම අඩු කිරීම ගුණ කිරීම තියෙනවා වරහන් තියෙනවා මිශ්‍ර භාග තියෙනවා. භාග සුළු කිරීමේදී පළමු පියවර වෙන්නේ මිශ්‍ර භාග තියෙනවා නම් විෂම භාග කරගන්න ඕනේ. පළවෙනියටම ගැටලුවේ කොහේ හරි මිශ්‍ර භාග තියෙනවා නම් විෂම භාග කරගන්නවා. එහෙනම් අපි ලියනවා සමානයි. මේ ගාන සමානයි. වරහන් තුල මේ මිශ්‍ර භාගයක් විෂම භාග කරනවා. දෙවරක් 4 8යි 1යි 9යි 2න් 9යි අඩු කිරීම 5න් 3 වරහන තියෙනවා ගුණ කිරීම මෙතනත් මිශ්‍ර භාගයක් තියෙන්නේ. ඒක අපි ලියනවා 13න් පංගු තමයි ලියන්න වෙන්නේ. 13 වරක් 1 13යි 2යි එකතු වුණාම 15යි. ඔහොම. දැන් ඊළඟට වරහන තුල අපිට සුළු කරන්න වෙනවා. ඊළඟ භාග විසඳීමේදී ඊළඟ පියවර අල්න යන්නක් තියෙනවා නම් අපිට ඒ වෙනුවට ගුණ කිරීම දාන්න ඕනේ. හැබැයි මෙතන අල්න යන්නක් නැහැ. එහෙනම් ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවර වෙන්නේ වරහන තුල සුළු කරගන්න ඕනේ. මෙතෙන්දී වරහන තුල සුළු කරද්දී බලන්න හරයන් දෙකක් තියෙනවා අසමාන හරයන් දෙකක්. එහෙනම් එකම හරයකින් මේක තනි පදයක් කරගන්න ඕනේ. එතෙන්දී කරන්නේ මොකද්ද? තනි හරයක් බවට මේ දෙකේ පොදු හරය මොකද්ද කියලා බලනවා. තනි හරයක් කරගන්න. පොදු හරය මොකද්ද? 10. මේකේ ගුණිතය තමයි පොදු හරය වෙන්නේ. මේ දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාව 10. ඒක තමයි පොදු හරය. එහෙනම් මේ 10න් පංගු කරගන්නවා. එකපාරම අපිට ලියන්න පුළුවන් මේක 10න් සම්පූර්ණ භාග දෙකම 10න් ලියවෙනවා. ඒතර මේක 10 වෙන්නේ කොහොමද? 5න් වැඩි වුණොත් හරය 5න් වැඩි කරද්දී රින් උඩත් 5න් වැඩි කරන්න ඕන. 5 වරක් 2 10යි 5 වරක් 9 45යි. ඊළඟට මේ අඩු කිරීම එහෙමම මෙතන ලියා ගන්නවා. මේ පහ අපි කොහොමද 10 කරේ? මේ පද දෙකම එකම හරයකින් ලියා ගන්න. එතකොට ඊරෙන් යට 10 පොදු හරය පද දෙක කොහොමද 10 උනේ කියලා බලන්න. 5 වරක් 2 10යි 5 වරක් 9 45. මේ පහ 10 උනේ කොහොමද? දෙකෙන් වැඩි කළා. දෙවරක් පහ 10යි. හරය වැඩි කරාම ලවයත් ඒ සංඛ්‍යාවෙන් වැඩි වෙන්න ඕන. දෙවරක් 3 6යි. වරහන වැහුවා ගුණ කිරීම තාමත් එහෙමයි 13න් 15යි. දැන් මේ වරහන ඇතුළ අපිට තව දුරටත් සුළු කර හැකි වරහන තමයි මේ තාම සුළු 45න් 6ක් අඩු කරනවා කීයද? 9යි 39යි 45න් 6ක් අඩු නම් 39යි ගුණ කිරීම දැන් එතෙන් දෙනවා 13න් 15යි. දැන් තියෙන්නේ ගුණ කිරීමක්.